මේ වෙලාවේ හැමෝම කතා බහට ලක්වන චරිතයක්. පසංජිත් ඉන්න අපිත් එක්ක රියල් ස්ටේට් කිව්වොත් පසංජිත්ගේ නම තමයි උඩින්ම තියෙන්නේ. ඉතින් පසංජිත් ආදරෙන් පිළිගන්නවා මෙල්බන් ජර්නි channel එකට. Thank you ඔයාලට ඇත්තටම අපේ ඉන්විටේෂන් එක වෙල්කම් කරලා ආවට. හරි. පසංජිත් මුලින්ම කියන්න බලන්න අද ඉවෙන්ට් එක කොහොමද සාර්ථකත්ව වෙන්නේ? අද ඇත්තටම අපි හිතුවට මාරුම විදිහට ඉවෙන්ට් එක සාර්ථක වුණා. අපි හිතුව නැති විදිහට ගොඩක් අපිට රිසර්වේෂන්ස් ආවා. අපිට මේ ඉවෙන්ට් එකේ ආපු කට්ටියම අපි දැන් මේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට පෙන්නලා ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ ඒගොල්ලන්ට කැමතිලා අපිට ඒ වෙලාවෙම ඇත්තටම අපි හිතුවේ නැති තරමට මේ අපාර්ට්මන්ට් ගොඩක් ලොක් කරාද. අපේ මේ ක්ලයන්ට්ස්ලා ඊට පස්සේ ඉන්වයිටීස්ලා ඔක්කොමලා. ඔව් ඉතින් මේ ඉවෙන්ට් එකේ ඔයගොල්ලෝ අහගෙන හිටියා නම් දැක්කනම් ඉතින් ඉතාමත් හොඳ සාර්ථක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් තමයි මේ වගේ කට්ටිය අදම රෙජිස්ටර් වෙලා මේ ඇපාර්ට්මන්ට් එකේ රෙසර්වේෂන්ස් කරේ. ඉතින් පසංජිත් කිව්වොත් එහෙම බෑග්ග්‍රවුන්ඩ් එක දැන් කවුරු හරි කෙනෙක්ට දැන් මේ වීඩියෝ එක බලලා කවුරු හරි කෙනෙක්ට ඇපාර්ට්මන්ට් එකක ඉන්වෙස්ට් කරන්න ඕන නම් කොහොමද මොකද්ද කරන්න ඕනේ කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ? ඇත්තටම මේ නිෂ් මෙල්බන් කට්ටිය විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ලංකාවේද ඩුබායිද ලන්ඩන්ද ඕනම රටක ඉන්න කෙනෙක්. ඇත්තටම ඒගොල්ලෝ ප්ලේන් එකට නගින්න කලින් අපිට පුළුවන් දැන් මේ ඇපාර්ට්මන්ට් එකක් සෙකියුර් කරන්න. මට ඕගොල්ලන් කියලා දෙන්න පුළුවන් කොහොමද ප්‍රොපර්ටි එකක් තෝරන්නේ. ඕගොල්ලන්ට හරියන ප්‍රොපර්ටි එක මොකද්ද? ඕගොල්ලන්ගේ වීසා එකට ඒ වගේම තමයි ලංකාවේ ඉන්නවා නම් මොන වගේ ප්‍රොපර්ටිස්ද මෙහෙ ගන්න පුළුවන්. සියලුම ඕවර්විව් එක අපිට දෙන්න පුළුවන්. එතකොට ක්ලයන්ට්ස්ලා නොමග යන්නේ නැහැ. හරි විස්තරات එක්ක අපිට ලස්සන ඒගොල්ලන්ගේ මෙහෙ මෙල්බන් හීනේ අපිට උදා කරලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ටෙම්පරරි වීසා ඉන්න කට්ටියට උනා. දැන් ගොඩක් කට්ටිය හිතනවානේ නිෂ් PR එක නැතුව මෙහෙ ගෙවල් ගන්න බෑ කියලා. ඒක ඇත්තටම බොරුවක්. ඇත්තටම TR එකේ ඉන්න ඕනම කෙනෙක්ට මෙහෙ ගන්න පුළුවන් කියලා. TR එකේ විතර නෙමෙයි මම ඔයාලට කිව්වා වගේ විදේශේ ඉන්න සියලුම දෙනාට. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ රෙන්ට් එකට ඉන්නත් එපා TR එකේ කට්ටියට මෙහෙ ලොකු ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා මෙහෙ ගෙවල් ගන්න. මට කතා කරන්න අපි ඔයගොල්ලන්ගේ නිවාස හිනේ සැබෑ කරමු. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාටත් මේ වගේ ඇපාර්ට්මන්ට් එකක් හරි ගෙයක් හරි ගන්න උවමනාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම එස්.ඒ. තොම්සන් පසංජිත් ඉන්නවා. පසංජිට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි පසංජිත් කිව්වොත් එහෙම දැන් මේ වගේ ඇපාර්ට්මන්ට් එකක ඉන්වෙස්ට් කරනවා නම් කාටද මේක වැඩිපුරම වැදගත් වෙන්නේ? විශේෂයෙන් මෙහෙමයි නිෂ්. දැන් හිතන්න ලංකාවේ ඉන්න දෙමව්පියෝ කෙනෙක් ඒගොල්ලන්ගේ ළමයින්ව මෙහාට එවනවා කියලා. එතකොට ඒගොල්ලෝ දැන් අපි ළඟ තියෙනවා දැන් මේ ඇපාර්ට්මන්ට් එකේ ඒ වගේම තමයි අනිත් විශ්වවිද්‍යාල සියලුම ඒ කියන්නේ යුනිවර්සිටිස් ළඟ අපිට ඕන තරම් ඇපාර්ට්මන්ට්ස් තියෙනවා. එතකොට ඒ ඇපාර්ට්මන්ට් එකක් ඒගොල්ලන්ට මූලික ඩිපොසිට් එක දාන්න පුළුවන් නම් ඊටු ටික ඇත්තටම ලෝන් එකක් වුණත් දැන් යන්න පුළුවන්. දැන් ලංකාවේ ඉන්කම් එකටත් මෙහි ලෝන් දෙනවා. එහෙම කළා ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටඩි කරන පීරියඩ් එකේ ඒගොල්ලන්ටම හොඳ සිකියුරිටි එකක් එක්ක ළමයින්ට ඇපාර්ට්මන්ට් එකක් අරන් දෙන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකෝ ඒගොල්ලෝ ස්ටඩිස් ඉවර වුණා කියලා at the end of the day ඒගොල්ලන්ට ඇසෙට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ රෙන්ට් ගෙවලා 10000 ගණක් ගෙවනවනේ. ඒව ඔක්කොම පිටට. හැබැයි මේ විදිහට ගියොත් ඒව අන්තිමට ඒගොල්ලන්ට ඊට පස්සේ හිතන්න ළමයා ආයෙම ලංකාවට ගියා කියලා ඒ වෙලාවට මේක ඒගොල්ලන්ට Airbnb වලට දාන්න පුළුවන්. නැත්නම් රෙන්ට් එකක් දෙන්න පුළුවන්. Airbnb වගේ දැම්ම ලොකු Airbnb rental income එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේවා ලොකු benefits තියෙනවා. ඒ වගේම තමයි දැන් TR එකේ ඉන්න කෙනෙක්ට උනා දැන් PR එකේ එනකම් බලාගෙන ඉන්නවා නම් දැන් මේක උදාහරණයකට ගත්තොත් මේ ඕරා ප්‍රොජෙක්ට් එක මේක ඉවරන්නේ 2029. එතකොට අද 10% දාන්න විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් PR එක නැති කෙනෙක් දැන් FIRB ඒ වගේ ගෙවන්න ඕනෙත් නැහැ. ඒගොල්ලන්ට ඒ සේවින් එකක් තියෙනවා. ඕකේ. ඉතින් ඔන්න මේ වගේ මේ ගොඩක් කරුණු ඇත්තටම මේ වැදගත් කරුණු ටිකක් පසංජිත්ගෙන් අපිට දැනගන්න පුළුවන්. මම ඇත්තටම දැනන් හිටියේ නෑ FIRB එක නැතුවත් ගන්න පුළුවන් කියලා මේ වගේ ඇපාර්ට්මන්ට් එකක්. ඒක තමයි හැමතිස්සෙම අපි ක්ලයන්ට්ස්ලාට කියන්නේ නිකන් Google කරන්න එපා. රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා 5-6 දෙනෙක්ට යන්න එපා. හරි ඉන්ෆර්මේෂන් දෙන එක්කෙනෙක්ව තියාගන්න. එතකොට ඒගොල්ලන්ගේ සියලුම ආයෝජන නිවාස මේවා සියලුම දේ අපිට හරි විස්තර එක්ක කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ඇතුළත. ඔව්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ එස්.ඒ. තොම්සන් කියන්නේ මේ ඇපාර්ට්මන්ට්ස් විතරක් නෙමෙයි අනිත් ගෙවල් වාගේ මෙල්බන් වල තව ගෙයක් ගන්න තියෙනවා නම් ඇපාර්ට්මන්ට් එකක්ද ඕනම දෙයකට රියල් ස්ටේට් සම්බන්ධ ඕනම දෙයකට කතා කරන්න පුළුවන් තරක් තමයි එස්.ඒ. තොම්සන් කියන්නේ. ඉතින් එස්.ඒ. තොම්සන් එකට ආවොත් මේ වගේ ඔයාට ලොකු වේරියේෂන් එක ඉන්වෙස්ට්මන්ට්ස් දැනගන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි හිතන්නකො දැන් අපි මෙහි විතරක් නෙමෙයි ඇත්තටම ලංකාව ගන්නකො දැන් ලංකාවේ ඊට පස්සේ ප්‍රයිම් ලෑන්ඩ් එක, හෝම් ලෑන්ඩ් එක, ජෝන් කියල්ස්, ICC ඒ සියලුම දේ ඒ වගේම තමයි අපේ එක්ස්ක්ලූසිව් ප්‍රොජෙක්ට්ස් තියෙනවා ලංකාවේ. ඊට පස්සේ අපේ රිටයර්මන්ට් විලේජ් එකක් යනවා ලංකාවේ. ඊට අමතරව දැන් අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් දැන් මේ වගේ ඇපාර්ට්මන්ට් අපිට ගොඩාක් තියෙනවා මුළු ඕස්ට්‍රේලියාව පුරාම අපි විකුණනවා. ඊට පස්සේ තමයි අපේ එස්.ඒ. තොම්සන් ආයතනයෙන්ම අපි ටවුන් හවුස් ප්‍රොජෙක්ට්ස් කරනවා.
ඒ වගේම තමයි ලංකාවේ ඉන්න කෙනෙක්ට මෙහි ගෙවල් ඒ වගේ එකකට නැතුව ලොකු ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකකට යන්න ඕන නම් අපේ කම්පැනියම තියෙනවා ටවුන් හවුස් ප්‍රොජෙක්ට්. ඒකට උනත් යන්න පුළුවන්. සියලුම ප්‍රොපර්ටි සම්බන්ධ සියලුම දේ අපි කවර් කරනවා අපේ කම්පැනි එකේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න සාහන ලොකු ඒරියා එකක් කවර් කරනවා. ඉතින් මෙල්බන් ජර්නි බලන් ඉන්න ඕගලන්ටත් ඉතින් ආරාධනා කරනවා මොන හරි ගෙවල් ගැනීමේ සහ අපාර්ට්මන්ට් එකක් ගැනීමේ සිහිනයක් තියෙනවා නම් අදම පසංජිට කෝල් කරන්න. කෝල් කරලා වැඩි විස්තර දැනගන්න. හරි එහෙනම් thank you පසංජිත් අපිට එක්ක එකතු වුණාට.